අශ්වයෙක් චූටි කාලේ ඉඳන් හදලා බලාගන්න කෙනෙක් ඉන්නවා. ඒ අශ්වයාට චූටි කාලේ ඉඳන් එයාගේ අර බෙල්ලට ලණුවක් දාලා ඇදගෙන යනවා නේද? ඇදගෙන යනවා. ඇදගෙන යද්දී දැන් අශ්වයා චූටි කාලේ. හරි? අශ්වයා චූටි කාලේ ඒ වැඩේ කරගෙන යද්දී දැන් අශ්වයා ලොකුයි. හරි? ඒ අශ්වයා ලොකුයි. ඉතින් ඒ අශ්වයා ලොකු හින්දා අර බලාගන්න කෙනා ඇවිල්ලා බොරුවට හරි ලණුවක් දාලා නැතුව එයාගේ බෙල්ල කාලේ නම ඇදගෙන යනවා. හරි? ඇදගෙන යද්දී මේ අශ්වයාත් එනවා පස්සේ. හේතුව හොයලා බලපුවාම පස්සේ අශ්වයාගේ චූටි කාලේ ඔළුවේ රෙජිස්ටර් වෙලා තියෙනවා. මේ මනුස්සයා මල්ලකට ඇවිල්ලා මෙහෙම දෙයක් කළොත් මගේ ලණුව බෙල්ල ලණුවක් දානවා. මම මේ මනුස්සයා පස්සෙන් යනවා කියන්නේ ඒගොල්ලෝ රෙජිස්ටර් වෙලා තියෙනවා. තව එකක් තමයි චූටි කාලේ හරි පැටව මෙල්ල කරගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ කට්ටිය පොඩි කඹයක් වගේ දෙයකින් මේ ගහකට බඳලා තියෙනවා. දැන් පොඩි අලි පැටව මේ ගලවන්න දඟලන සමහර වෙලාවට කකුලත් තුවාල වෙනවා මොනවා වෙලා මෙයා එක අතකට දානවා. හැබැයි ලොකු වෙලා. දැන් ඊට සද්දන් තගියක් පිටන් පස්සේ එයාට බැදලා තියෙන කඹේ නැත්තම් මේ ලණුව දන් වෙලා ඉක්මනට පහසුවෙන් කරලා දාන්න පුළුවන්. හැබැයි මෙයා ඒක කරන්නේ නැහැ. එයාගේ චූටි කාලේ රෙජිස්ටර් කරලා තියෙනවා ඔළුවේ. මේ දේ කරොත් මට තුවාල වෙනවා. අන්න ඒ වගේ එකක් තියෙනවා මෙන්න මේ සබ්ජෙක්ට් එක. විද්‍යාව වල නැහැ කියමු. හැබැයි ගණන් බෑ. ඔයා ඉස්සෙල්ලාම ගණන් බෑ කියන හේතුව තමයි ඒ විෂයෙන් තියෙන අකමැත්ත. චූටි කාලේ නම් ගණන් ගත්තම කොහොමද බෑ. එහෙම කියලා තියෙනවා මේක තමයි. බෑ කියලා දෙයක් නැහැ. උත්සාහවන්තය දෙගන්නවා කියන කතාව කටහඬ කියන කතාවක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔයාට අර බෑ කියලා ඔය පොඩි රෙජිස්ටර් කරලා දෙන්නයි කරා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ මාසෙ දිගේ මෙන්න මේකට බලලා යන්න. හරි. අපි බෑනේ නමයක්. මේක නැවති ඒ දෙක තුනකින්. අන්න බින්දෙන් ළමයා හය කරන සුසුමක් දැන්.